අපි හැමෝම අපිට බාර දීපුවට ටක්කෙටම ගලා එන්ජි. ඔව් ඉතින් ඒත් මේ වැඩේ නිකන් ඇදී ඇදී යන එකක් තමයි මට නම් පේන්න තියෙන්නේ. මොකක්ද උඹ කියන්නේ? ඔව් මචං මේක මේ නිකන් ඉවර වෙන්නේ නැති මේකා විකාරයක් වගේනේ. පැහැදිලිවම ඔව්. විකාරනේ බං. හැම වැඩකම පිළිවෙලක් තියෙනවා. අර මොකාද චිත්‍ර වගේ නෙමෙයි. මොකද්ද? මොකයි චිත්‍ර? ඇයි උඹනේ කියන්නේ පිසාචේද මොකද්ද නම? සනියා. පොඩ ඉඳහන්. මට මේ ඩබලට මේක මුලින් ඉඳලා කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න ඕනේ. හරි කියපන්. අපි බාර ගන්න සිද්ධි මෙන්න මේ වගේ. එක සිද්ධියක් තව සිද්ධියකට සමාන නෑ. මේ එන්ජි ඒක පැහැදිලි. ඒත් මේ සිද්ධියේ මේ සිද්ධියේ ඉන්න සිංහල ගුරාට වෙන්නේ යන දේ සුද්ධ සිංහලෙම කිව්වොත් මේකයි. ඒක අපි දන්නේ නෑ. ඒ කියන්නේ සිංහලයට කරන්න ඕනේ මොකක්ද කියලා දන්නේ නැහැ. දැන් සිද්ධිය බාර දුන්නේ පොර මොකද කියන්නේ? පොර හම්බුණාද කතා කරන්න? හම්බුණා. කතාත් කළා. ඌ මොකද්ද කියන්නේ? අපිට සිද්ධිය බාර දුන්නේ පිටිගුලියා කියලා මට දන්නවනේ. පිටිගුලියට තාම ඕඩර්ස් ලැබිලා නැහැ. මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් බලපංකෝ. බලන්නේ නැද බං? මොනවා බලන්නේද? අපිට අපේ ගාන කැපෙනවනේ. සිංහලයා ස්වභාවිකව මරගන් තියන් හිටියත් අපිට ලපන්ද? අනිත් එක අනිත් කක්ක කේස් වගේ නෙමෙයි බම් මේක. මේකෙන් කැපෙන ගාන තම තමුන්ගේ සාක්කුව අතගාලා බැලුවම උඹලට තේරුම් ගන්න අමාරු වෙන එකක් නෑ. මේ ඒ වුණාට අපිට වෙන වැඩක් නම් කරගන්න වෙන්නේ නැහැ. දවස ගානේ එක එක කේස් කන්ට වඩා මේක ලේසි නැද්ද මචං? අනික මේ වගේ නිදහස් තැනක මොන ෆන් එකක්ද?